ඔය යන්න එපා මඩ. Oh, bind එපා. මන්නම් මේ පොඩ්ඩක් මෙහෙට ආවා ඒ සාමාන්‍ය දක්ලේකම වෙන එක මේ ආණ්ඩුවට පුළුවන් ඒක මැදිහත් වෙලා විසක් කරන්න. ඒ කාලේ අපි දුන්නේ ග්‍රාම සේවක සාතිකේ ඉන්දන ලස්කාරයෙන් දෙනවා. අනවසර කියන්නේ ඒවට විතර විදුලි මණ්ඩලයෙන් ලයිට් දීලා තියෙනවා. වතුර දීලා තියෙනවා. ළමයි ඉස්කෝලේ තියෙනවා. විසිට් එක කඩලා තියෙනවා. බදු ගෙවලා තියෙනවා. අවුරුදු 15ක විතර පදිංචි දෙන්නේ නෑ. ඔව්. ආජා. ඉවරේදී දිස්ත්‍රික් එකේ තියෙන එකම විද්‍යායතන ගන්නවා ඉදිරියේදී. ඔබතුමා විපක්ෂයක් විදියට දැන් මේකට කඩිනම් පියවරක් ගන්න ඕනේ ඉස්කෝල වලින් ජනතාව ඉවත් කරලා සුදුසු තැන්වලට తాවකාලිකව යොදන්න ඕනේ. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඒ ගැන සාකච්ඡා කරනවා තමයි අපි පාර්ලිමේන්තු කැඳවන්න කියලා ජනාධිපති අග්‍රාමාත්‍යවරයෙක්ගෙන් ඉල්ලලා තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තු කැඳවුවට පස්සේ අපිට මේ එක් එක් ප්‍රදේශවල තියෙන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒකම අදත් නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව කැඳවලා තියෙනවා. ඒක ජනාධිපතිතුමා සම්බන්ධ වෙලා ඉන්න අපේ ජීවන්තොණ්ඩම මන්ත්‍රීතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි ජීවන්තොණ්ඩම මන්ත්‍රීතුමාට කිව්වා මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අද උදෑසන ඉඳන් අපි යන තැන්වල ආපු ඒ කාරණා පිළිබඳව ජනාධිපතිතුමාවත් නිලධාරීන්වත් දැනුවත් කළා. මොකද විශේෂයෙන්ම බොහෝ තැන්වල පාසල් වලින් ඉවත් වෙන්න කියලා තියෙනවා. ඉතින් මම ජනතාවට යන්න තැනකුත් නැහැ. ඉතින් ඒක සාධාරණ නැහැ. පාසල පටන් ගන්නත් ඕනේ. හැබැයි ඉතින් මේ ජනතාවට යන්න තැනක් නැතුව ඉවත් කරන එක සාධාරණ නැහැ. ඒ පිළිබඳව කඩනම් තීන්දුවක් ගන්න කියන්නේ. විපක්ෂයක් විදියට ඉදිරියේදී මේ විවසනයත් එක්ක විපක්ෂයක් විදියට ආණ්ඩුවත් එක්ක සහයෝගය වැඩ කරනවාද? ඉදිරියට කොහොමද? අපි ජනතාව එක්ක වැඩ කරනවා. ජනතාවගේ අවශ්‍යතාව වෙනුම පෙනී. ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම නායකීලා තියෙනවා. ඒ ජනතාව නැවත ගම්බිම් වල පදිංචි කරන්න සුදුසු භූමියක් හොයාගන්නත් දැන්ට කඳවුරු වල තැන් වල ඉන්න පිරිසට ස්ථිර පදිංචියක් ලබා දෙන්න මම හිතන්නේ කඩිනමින් අපි කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා රජයේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම දරුවෝ පාසල් වලට යන්න මේ භූමි දැන් කරපු ජනතාව බොහොමයක් ඉන්නවා. මේ වගා භූමි පිළිබඳවත් රජයේ කඩනම තීන්දුවක් ගත යුතුයි. කල්දදා ඉන්න වෙනුවට මම හිතන්නේ මේ ජනතාව ඉතාමත් කඩනමින් තමන්ගේ නිවාස වලට යන්න පුළුවන් අයට එහෙමත් විකල්ප භූමිය වලට යවන්න ඕනේ අයව කඩනමින් කඩේ යවන්න කටයුතු කරන්න ඕනේ. දැන් ආපදාවට ලක්වෙච්ච කට්ටියට මෙරච කට්ටියට මේ රජෙන් වන්දියක් වෙනවා කියලා ජනාධිපතිතුමා කියලා තිනවා. ඒක මිනිස්සුන්ට ලැබෙයිද? ඒක ලැබෙන්න ඕනේ. ඉතින් ඒක ලැබෙනවාද නැද්ද කියන කාරණා පිළිබඳව අපි අවධානයෙන් බලාගෙන ඉන්නවා. මම විශ්වාස කරනවා මේ වෙලාවේ ආණ්ඩුව ජනතාව රවට්ටන එකක් නැහැ කියලා. ඉතින් අපි විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයෙක්ගෙන් ඉල්ලලා තියෙනවා. මේ සතියේ හෝ ලබන සතියේ මුල පාර්ලිමේන්තු කරනවා. පාර්ලිමේන්තුවේදී අපිට මේ රම්බොඩ ජනතාව වගේම අද මේ දිනවල අපි මුල ගෙහන මේ නෝලත් මන්දිර දැන් වල ජනතාවෙක් සාකච්ඡා කරනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න පුළුවන් අපිට.